සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. ඉතින් මේ වීඩියෝ එකේදී අපි කතා කරන්නේ අපේ මැනේජ් ප්‍රොඩක්ට් පේජ් එකට දාලව කොහොමද ඩිසයිනින් පාර්ට් එක කරන්නේ සහ අපි කොහොමද අපි ඇඩ් කරපු ප්‍රොඩක්ට් එකක් බ්ලොක් කරන්නේ කියන එක. මුලින්ම අපි අපේ වෙබ් පේජ් එකට යමු. මේ තියෙන්නේ අපේ adminpanel.php එකට දාලා අපේ admin home page එක. ඉතින් මෙතනදී මම මෙන්න මේ manage products කියන එකට log වෙනවා. ඉතින් මෙතනදී අපිට බලා ගන්න පුළුවන් අපේ available වෙන products ටික. මුලින්ම manage all products කියලා මෙන්න මේ විදිහට title එක දීලා තියෙනවා. මම blue color එකේ white area එක. ඊට පස්සේ මෙතන search product කියලා yellow color button එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන තියෙනවා අපිට search කරන්න input එකක්. ඒ වගේම මෙතන blue and white වලින් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ product එකට දාලා details ටික product image එක title price quantity registered date විදිහට ඒ වගේ product එකේ details වලට දාලා ඒ ටැක්ස් ටික බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට අපේ ප්‍රොඩක්ට්ස් ටික සහ ඒවට දාලා ඩීටේල්ස් ටික මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන අපිට pagination එක තියෙනවා. pagination එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන manage categories කියලා තියෙනවා. මෙතනදී අපේ available තියෙන category ටික අපිට බලා ගන්න පුළුවන්. මෙතනදී අපි මෙතන board එකක් use කරලා තියෙනවා. ඊට පස්සේ manage categories කියලා hash color එකනොත් මෙතන laptop mobiles and tabs කියලා black color text එකක් දීලා තියෙනවා. අපි මෙන්න මේ delete icon එක red color එකෙන් වගේම board එක red color එකෙන් add කරලා තියෙනවා. ඊට පස්සේ new category කියන එක අපි green color එකේ board එක වගේම මෙන්න මේ plus icon එක add කරලා තියෙනවා. ඉතින් මේ ටික තමයි ඩිසයිනින් පාර්ට් එකේදී අපි කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු දැන් අපේ මේ තියෙන ප්‍රොඩක්ට් එකක් මෙන්න අපි දැන් බ්ලොක් කියන එක එකපාරක් ක්ලික් කරාම මෙන්න මේ විදිහට product deactivated කියලා අපිට මැසේජ් එකක් එන්න ඕනේ. ඊට පස්සේ අපි අපේ head එකට ගිහිල්ලා අපේ ප්‍රොඩක්ට් එකට දාලා බලුවම මෙන්න මේ ප්‍රොඩක්ට් එක තමයි අපි change කරේ බ්ලොක් කරේ. ඉතින් මෙතන status එක 2 විදිහට change වෙන්න ඕනේ. ඉතින් මම මේක ආයෙත් unblock කරාම ඒක 1 විදිහට change වෙන්න ඕනේ. අපි බලමු ඒක change වෙලා තියෙනවද කියලා. ඉතින් ඒක මේ විදිහට change වෙලා තියෙනවා. අපි දැන් බලමු අපේ designing part එක. මේ තියෙන අපේ manage-products.php ෆයිල් එක. මේ php ෆයිල් එකේදී මුලින්ම අපි bootstrap ලගේ css ෆයිල් එක සහ icon ෆයිල් එක වගේම style.css ෆයිල් එක මේ විදිහට link කරන් තියෙනවා. ඊට පස්සේ අපේ background එකට අපි liner gradient කියන මේ color එක දීලා තියෙනවා. ඊට පස්සේ මෙතනදී අපි මෙන්න මේ text primary කියන ඒ class එක use කරලා manage all products කියන එක දීලා තියෙනවා. මෙන්න මේ විදිහට blue color එකෙන්. ඊට පස්සේ මෙතන search product කියන button එක අපි btn warning කියන class එකෙනුත් මෙතනදී අපි input එකක් use කරලා තියෙනවා div එකක් ඇතුලේ. ඊට පස්සේ මෙතනදී අපි div එකක් සහ span එකක් use කරලා තියෙනවා. මෙතනදී අපි div එක use කරලා තියෙන්නේ එක div එකක් primary සහ අනිත් div එක light විදියට. ඉතින් ඒ විදියට තමයි අපිට blue and white වලින් අපේ මෙන්න මේ අය අදාළ ටික බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතන span එකක් use කරලා අපේ title ටික දීලා තියෙනවා. hashtag එක product image එක title price quantity සහ registered date විදියට. ඊට පස්සේ මේ තියෙන අපේ programming part එක මේක අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු. ඊට පස්සේ මෙතනදී අපි අපේ product එකට දාලා details ටික add කරන් තියෙනවා.
ඊට පස්සේ මෙතනදී අපි අපේ මොඩල් එකක් හදාගෙන තියෙනවා. මේ මොඩල් එකේදී අපි ප්‍රොඩක්ට් එකක් ආවට ගිහිල්ලා මෙන්න මේ විදිහට ගියාම අපිට ප්‍රොඩක්ට් එකට අදාළ ඩීටේල්ස් ටික බලා ගන්න පුළුවන්. දැන් මම මේක කියොත් මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒකට අදාළ ප්‍රෝග්‍රෑමින් පාඩය තමයි මේක තියෙන්නේ. මේකත් අපි ඊළඟ වීඩියෝස් වලදී කතා කරනවා. ඊට පස්සේ මෙතනදී අපි අපේ පේජිනේෂන් සෙට් කරන් තියෙනවා. පේජිනේෂන්ස් ගත්තම මෙන්න මේ විදිහට nav tag එක යූස් කරලා තියෙනවා. ඊට පස්සේ UL එක, ඊට පස්සේ PHP script එක යූස් කරලා අපි මෙන්න මේ විදිහට page number එක 1 වලට වඩා less than or equal ද බලනවා. ඊට පස්සේ li class එකක් දීලා තියෙනවා. ඊට පස්සේ ඒ කියන tag එක use කරලා අපි මෙන්න මේ previous එකට අදාළ මෙන්න මේ icon එක අරන් තියෙනවා. ඊට පස්සේ span එකක් use කරලා මෙන්න මේ icon එක අපි අරගෙන තියෙනවා. මෙන්න මේ end mark එක සහ LAQUO කියන එකෙන් අපි මෙන්න මේ previous icon එක අරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනදී page number එක 1 වලට වඩා අඩුයි නම් තමයි ඒ විදිහට අපිට බලා ගන්න පුළුවන්. 1 වලට වඩා වැඩි නම් අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. අපේ මෙන්න මේ තියෙන විදිහට. ඉතින් මෙතනදී li class එකක් දීලා තියෙනවා page item කියලා. ඊට පස්සේ අපි ඒ tag එක use කරලා තියෙනවා. මෙතනදී PHP එකක් දීලා තියෙනවා. brackets ඇතුලේ question mark page equal to $sign page number -1 කියලා. ඊට පස්සේ span එකක් අපි දීලා මෙන්න මේ end mark සහ LAQUO කියන එකෙන් මෙන්න මේ අපේ item එක add කරන් තියෙනවා. ඊට පස්සේ page එකේ count එක අපි මේ විදිහට අරන් තියෙනවා. PHP script එකක් use කරලා for කියන එකෙන් ඉතින් මේ තියෙන අපේ count එකට අදාළ PHP script එක. ඊට පස්සේ next කියන එකට අදාළ PHP script එක තමයි මේ තියෙන්නේ. ඒකත් previous button එක වගේම තමයි. ඊට පස්සේ මෙතනදී අපි manage categories කියන එකට ගියාම මෙතනදී අපි H3 කියන tag එක use කරලා තියෙනවා manage categories වලට. ඊට පස්සේ text එක black විදිහට දීලා තියෙනවා. මෙතනදී black 50 කියන class එක තමයි අපි use කරලා තියෙන්නේ. ඒ වගේම font weight එක අපි bold විදිහට දීලා තියෙනවා. ඊට පස්සේ අපි category එකට අදාළ data ටික මේ විදිහට load කරන් තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ red color border එක ගන්න අපි මුලින්ම div එකට border එකක් දීලා තියෙනවා. border danger rounded කියලා. ඊට පස්සේ මෙතනදී අපේ border එක success විදිහට තමයි අපි දීලා තියෙන්නේ. මෙන්න මේ add new category කියන එකට. ඊට පස්සේ අපි label එකක් use කරලා add new category කියන අපේ text එක add කරන් තියෙනවා. ඊට පස්සේ අපි මෙන්න මේ plus icon එක මෙන්න මේ I කියන එක use කරලා අරගෙන තියෙනවා. ඒකෙත් අපි class එකක් දීලා තියෙනවා success කියලා. ඉතින් මේ දේ තමයි අපිට කතා කරන්න තියෙන්නේ අපේ designing part එකේදී. මෙන්න මේ add new category සහ verification part එක අපි next video එකේදී කතා කරනවා. ඊට පස්සේ අපි බලමු අපේ මෙන්න මේ block එකට අදාළ code එක මේ තියෙන අපේ product එකට අදාළ details ටික අපි add කරගන්න ඒ code එක. මෙතනදී අපි div එකක් use කරලා තියෙනවා. ඊට පස්සේ PHP script එක use කරලා තියෙනවා. මෙතනදී if එකක් දීලා අපි බලනවා selected data වල
ස්ටේටස් ID කියන එක 1 වලට equal ද කියලා. ඒ කියන්නේ product එක active ද බලනවා. active නම් අපේ button ID එක විදිහට අපි මෙන්න මේ PP කියන එක ඊට පස්සේ PHP echo එකක් use කරලා $selected data කියන එකේ ID එක අරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන class එක btn danger විදිහට දීලා on click එකකින් අපි product block කියලා අරගෙන ආයෙත් PHP echo එකක් දීලා තියෙනවා $selected data වල මෙන්න මේ ID කියන එක. ඉතින් status ID එක 1 කියන්නේ අපේ product එක active, එහෙම නම් මෙතනදී inactive කරනවා. ඊට පස්සේ else එකෙන් අපි බලනවා 1 නෙමෙයිද කියලා. 1 නෙමෙයි නම් ඒක 2 වෙන්න ඕනේ. ඒ කියන්නේ product එක inactive, එහෙම නම් මෙතනදී active වෙන්න ඕනේ. ඉතින් මෙතනදී අපි on click එකක් use කරලා තියෙනවා. button එක click කරාම මෙන්න මේ product block කියන function එක call වෙන විදිහට අපි දැන් බලමු මෙන්න මේ product block කියන එකට අදාළව තියෙන code එක. මේ තියෙන අපේ JavaScript file එක. මේ තියෙන අපේ product block කියන එකට දාලා code එක. මුලින්ම අපි function එකක් හදාගෙන තියෙනවා. product block කියලා brackets ඇතුලේ product ID කියලා දීලා තියෙනවා. ඊට පස්සේ request කියලා variable එකක් හදාගෙන ඒක assign කරලා තියෙනවා new XML HTTP request කියලා. ඉතින් මේ තියෙන අපේ Ajax part එක. මෙතනදී අපි if එකක් use කරලා response එක inactive ද බලනවා. inactive නම් alert එකක් දෙනවා. product deactivated කියලා අපේ window එකේ location එක reload කරන්න කියනවා. inactive නැත්තම් අපේ response එක active ද බලනවා. එහෙමනම් alert එකක් දෙනවා product activated කියලා. ඊට පස්සේ window එකේ location එක reload වෙනවා. එහෙමත් නැත්තම් alert එක response විදිහට අපි දීලා තියෙනවා. ඊට පස්සේ මෙතනදී අපි request එකක් send කරලා open කරගන්නවා get කියන method එකෙන් product block process.php product ID කියන එක. ඊට පස්සේ request එකක් අපි send කරලා තියෙනවා. ඉතින් අපි දැන් බලමු මෙන්න මේ product block process එකට අදාළ PHP file එක. මේ තියෙන අපේ product block process එකට අදාළ PHP file එක. මේකදී අපි අපේ connection.php file එක include කරන් තියෙනවා. ඒ වගේම if එකක් use කරලා මෙන්න මේ set කියන එකෙන් අපි $get method එකෙන් product ID එක අරගෙන තියෙනවා. ඊට පස්සේ product ID කියන එක assign කරලා තියෙනවා $get කියන එකේ product ID එකට. ඊට පස්සේ අපි $product rs වල assign කරලා තියෙනවා database search එකක් දීලා select all from කියලා අපේ product table එකේ තියෙන. ඊට පස්සේ where එකක් දීලා අපි product table එකේ ID එක assign කරලා තියෙනවා $product ID එකත් එක්ක. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපි if එකක් use කරලා ආයෙත් if එකකින් අපි status එකේ status ID එක 1 ද බලනවා. status ID එක 1 නම් database IOD එකක් දීලා තියෙනවා update product set status ID equal to where ID equal to $product ID කියලා මෙතනදී වෙන්නේ. අපේ status එකේ status ID එක 1 නම් අපේ product table එකට අදාළ status ID එක 2 විදිහට change කරන්න කියලා කියනවා. ඒ කියන්නේ status ID එක 1 කියන්නේ product එක active කියලා. product එක active නම් product එක inactive කරන්න කියලා තමයි මෙතනදී අපි query එක දීලා තියෙන්නේ. ඊට පස්සේ else එකක් දීලා තියෙනවා. else කියන්නේ අපේ product එකේ status ID එක 2 කියන එක. product එකේ status ID එක 2 කියන්නේ product එක inactive, එහෙමනම් product එක active කරන්න කියලා අපි මෙන්න මේ විදිහට අපේ query එක use කරලා තියෙනවා. ඊට පස්සේ echo එකක් එන්න කියනවා active විදිහට. ඉතින් මේ විදිහට අපේ process එක උනේ නැත්නම් else එකක් දීලා අපි echo එකක් දීලා product not found කියලා alert එකක් දීලා තියෙනවා. ඉතින් මේ ටික තමයි අපිට අපේ මෙන්න මේ product page එකට manage product page එකට දාලා කතා කරන්න තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. අපි මේක programming part එකත් එක්ක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටවලා හැමෝටම ගොඩක් thank you.